ඇහෙනවද සීත ගඟුලේ සද්දේ? 5:13යි වෙලාව. ටාගට් කරපු විදිහට සීත ගඟුලට තාම යන්න බැරි වුණා. දැන් නම් මහන්සි guys. 10:07යි වෙලාව. සිරිපා කරුණා කරන්න යනවා. කිසි කෙනෙක් නෑ අවට. මේ සීතල නම් දරා ගන්න බැරි වුණා. Welcome back to my YouTube channel. ඔන්න ගොඩ දවසකින් මම වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. බලන්න ඔයාලට හුරු පුරුදු තැනක් වෙන්නේ නැති. ඔයාලා දාන්න මම මේ කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. සිරිපාද නගින්නයි හදන්නේ. කුරුවිටින්. දැන් වෙලාව මං හිතන්නේ 2:05. මුලින්ම මං ඔයාලට කියලා ඉන්නම් ආවේ කොහොමද කියලා. ඔයාලා චුට්ටක් බලලා එන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ පැත්තට එනකොට කොහොමද එන්න ඕනි කියලා. ඉතින් මේ බස් එකේ තමයි මම ආවේ. මේ බස් එක ගත්තේ කුරුවිටින් ඉඳලා අඩවි කන්දර තමයි මේ බස් එක යන්නේ. ඉතින් ඒ විස්තර ටික ඔයාලා බලලා මෙන්නකෝ. මේ තියෙන්නේ රත්නපුර කුරුවිට බස් ස්ටෑන්ඩ් එක. මම මෙතනට එනකොට වෙලාව හරියටම 12:45යි. මෙන්න මේ තියෙන ගහපාට බස් එකේ තමයි මම කුරුවිට ටවුන් එකේ ඉඳලා අඩවි කන්දට යන්නේ. ගොඩක් අය දන්නවා ඇති කුරුවිටින් ශ්‍රීපාද ස්ථානයට යන මාර්ග දෙකක් තියෙනවා. ඒකෙන් එකක් එරත්න අනිත් එක පලාබද්දර. ඉතින් මම මේ ගමනට තෝරගත්තේ එරත්න පාරේ. මේ බස් එකේ නැගලා අඩවි කන්දට යන්න පැයක් විතර ගියා. ටිකට් එක රුපියල් 148ක් තමයි උනේ. දවල් එකට තමයි බස් එකේ ස්ටෑන්ඩ් එකෙන් පිටත් උනේ. අඩවි කන්දට යනකොට දවල් 2 විතර වුණා. ඉස්සරහට තියෙනවා කෑම කඩයක්. ඒකේ මගේ බෑග්ස් ටික මම තියලා ආවේ. ওই මල්ලි කෙනෙක් ඉන්නේ එළියට ආවේ. අන්න ඒ කඩේ. ඉතින් මේ මගේ බෑග්ස් ටික මම තියලා ආවා. මගේ හරියොන්න අතන තියෙනවා කඩපේලියක්. කෑම ගත්තා. ඔයාලට දැන් මම මේ ඉස්සරහා තියෙන වීල් එකේ යන්න හදන්නේ වර්ණගලට. කිලෝමීටර් 4.5ක් තියෙනවා. මෙතන මේ කැබ් එකකුත් තියෙනවා. ඔයාලට කැමති නම් ගන්න පුළුවන්. කුරුවිටින් අඩවි කන්ද ගාවට බස් එකෙන් බැස්සට පස්සේ චුට්ටක් ඉස්සරහට එනකොට මෙතන මේ කැබ් සර්විසස් ඒ වගේම වීල් මේ තියෙන්නේ. ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන්. පේනවා ඇති කන්ටැක්ට් නම්බර් එක. හරි එහෙනම් වර්ණගලදී හම්බ වෙමු. ඉතින් මම මේ වීල් එකේ කිලෝමීටර් 4.5ක දුරක් ගියා. වර්ණගල කිට්ටුවටම වගේ මට යන්න පුළුවන් වුණා මේ වීල් එකේ. ඉතින් මේ වීල් එකේ ඇවිල්ලා මම බැස්සේ මෙන්න මේ කඩේ ළඟින්. ඉතින් වාහන කෙනවා නම් කුරුවිට පැත්තෙන් එන්න පුළුවන් උපරිම දුර තමයි මේ. මෙතනින් එහාට වාහනවල යන්න බෑ. උඩමළුවට යනකම් ඔයාලට පයින් තමයි මෙතනින් එහාට යන්න වෙන්නේ. ඉතින් මේක තමයි වර්ණගලට යනකම්ම හම්බ වෙන අන්තිම කඩේ. වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න කලින් මම මතක් කරනවා මගේ channel එක subscribe කරලාම වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න කියලා. ඔන්න guys වීල් එකේ ඇවිල්ලා උතරින් තමයි මම බැස්සේ. ඔයාලට ඉතින් ඔය උතන තියෙන කඩෙන් කැමති දෙයක් අවශ්‍ය දෙයක් තියෙනවා නම් ගන්න පුළුවන්. මෙතනින් පස්සේ ආයේ කඩයක් හම්බ වෙන්නේ සෑහෙන දුරක් ගිහිල්ලා. ඉතින් අපි ඉස්සරහට යමු. වෙලාව හරියටම 3යි කාලයි. ඉතින් කළුවර වැටෙන්න කලින් දැක ගන්න තියෙන ලස්සන තැන් ටික ඉක්මනින්ම දැක ගන්න ඕන නිසා මම වර්ණගල කිට්ටුවට එනකම්ම වීල් එක කාවා. එහෙනම් මෙතනින් ඔන්න පඩි ටික පටන් ගන්නවා. අපි යමු ඉස්සරහට. ඔන්න ඉතින් වර්ණගල සිරිපාදයට කුරුවිටින් නගිනකොට හම්බ වෙන පළවෙනි අම්බලම මට හම්බ වුණා. දැන් මෙතනින් උඩට යන්න තියෙන්නේ. මෙතන බෑග්ස් චෙක් කරනවා. ඔය පිරිමි ළමයි එහෙම මොන හරි අරන් එනවා නම් මෙතෙන්ට දීලා තමයි යන්න වෙන්නේ. මෙතනත් කඩයක් තියෙනවා. ඔයාලට මොන හරි අවශ්‍ය දේවල් ගන්න. ඊට පස්සේ මෙතනින් පස්සේ හම්බ වෙන්නේ ගයි සීත ගඟුල. ඉතින් දැනට නම් තියෙන්නේ පඩි ටිකක් තමයි නගින්න. මම ඔයාලට පෙන්නන්නම්. දැන් වර්ණගල අම්බලම පහු කරගෙන මම යන්න හදන්නේ. මෙතන බෑග්ස් පෙන්නන්න ඕන මෙතනට. සීත ගඟුලට මෙතන ඉඳලා කිලෝමීටර්ස් 2ක් තියෙනවා. අපි යමු එහෙනම් සීත ගඟුලට. ඔන්න පිරිත් නූලක් ගැට ගැහුවාට ගහලා. හරි. ගයිස් ඇත්තටම මම දන්නේ නැහැ මොකද්ද කරන්න ඕන කියලා. උගල දාන්න මම කැතොලික්. ඒ නිසා මට තේරෙන්නේ පිරිත් නූල් ගැට ගැහුවා. මට මේ එතකොට මොකද්ද කරන්න ඕන කියලා දන්නේ නැහැ. උගල දන්නවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මට ඉතින් නිකන් අත දුන්නා පිරිත් නූල ගැට ගන්න එච්චරයි වෙන්නේ නැති. මම දන්නේ නැහැ එතනින් හරිය මොකද්ද කරන්න කියලා. අපි යමු උඩට.
ඔන්න කන්ද නගින ගමන් ඉන්නේ පඩිපෙළවල් ටිකක් තමයි තියෙන්නේ. දැන් ගොඩක් අය මගෙන් අහනවා ඔයා තනියම යනවා නම් කොහොමද ෆොටෝස් වීඩියෝස් කරගන්නේ කියලා. මම තනියම ගියාට මගේ ෆොටෝස් වීඩියෝස් ගන්නෙ මෙන්න මෙයා. ඉතින් ට්‍රයිපොඩ් එකක් ගොඩක් අය දන්නවා. නොදන්න අයට මම කිව්වේ මම ඔයාලට පෙන්නන්නම් මේකෙන් ෆොටෝස් වීඩියෝස් ගන්න කොහොමද කියලා. මුලින්ම ට්‍රයිපොඩ් එක වැටෙන්නේ නැති තැනකින් ඉඳන්න ඕනේ. ඊට පස්සේ ෆෝන් එක හරි ඔයගේ කැම් එක හරි සෙට් කරලා මෙන්න මේ විදියට ඔයාට අවශ්‍ය view එක ફોකස් කරගෙන වීඩියෝ එක ඔන් කරලා ඔයාට ඉතින් අවශ්‍ය වීඩියෝස් ටික ගන්නයි තියෙන්නේ. ගල් වලින්ම දැනටමත් චුට්ටක් තුවාල වෙලා ඉන්නේ. ගල් වලින්ම කපපු පඩිපේලි ටිකක් තියෙන්නේ. අත්තලක් හම්බ වුණා. අපි යමු ඉස්සරහට. මේ වගේ තුවාල තව ඉස්සරහට සෑහෙන්න වෙන්න තියෙනවා. තේරවානේ රතු වෙලා දැනටම මෙහෙන් කටුවලට හීරිලා අපි යමු ඉස්සරහට. දැන් නම් මහන්සි චුට්ටක් ඉඳගත්තා. දැන් තියෙන්නේ පඩි ටිකක් තමයි නගින්න. මාරම මහන්සි. සීත ගඟුලටවත් තාම ගියේ නැහැ. සීත ගඟුල හොයාගෙන දැන් ඉක්මනින් යන්න ඕන. මං හිතන්නේ කිලෝමීටර් එකක් වගේ ඇවිල්ලා තියෙන්නේ. පඩි නගිනවා ඉවරයක් වෙන්නෙම නැහැ. මට දාඩිය දාලා තිබ්බට ගයිස් මේ ආවට මාරම කූල්. දැන් 4 මාරයි වෙලාව. සීත ගඟුලට අඩුම තරමේ 5 වෙද්දිවත් යන්න ඕනේ. මරු ඇත්තටම නියමයි මේ ෆීලිං එක. ඔහොමම ඉන්න මම බෑග් එක අරන් එන්න. බෑග් එකත් වැටුණානේ. මේක හිටෙව්වේ ගලක. ගයිස් ඇහෙනවද සීත ගඟුලේ සද්දේ? චුට්ටක් අහගෙන ඉන්න. ළඟට ඇවිල්ලා තියෙන්නේ. මාව රතු වෙලා තියෙන්නේ හොඳටම දාඩියට මහන්සියට. මාර ලස්සනයි, මාරම කූල්. මං හිතන්නේ මම මේ සෝලෝ ජර්නි එකක් යන්නේ මාස 3කට නැත්නම් 4කට පස්සේ. මාව නිකන් මට නිකන් පිස්සු වගේ. මාරම ලස්සනයි. මාරම කූල්. මං ඇත්තටම උදේ පරක්කු වුණේ. මම දැන් මේ දවස්වල ක්ලාසස් කරනවා. ඉතින් ඒව දාලා මට ඇත්තටම එන්න විදිහක් නැහැ. උදේත් පාන්දර ක්ලාස් එකක් කරලා ආවේ. එහෙම ආවට පාඩුන්නේ නැහැ. මාරම ලස්සනයි මේ ආවට. ඔයාලට ඇහෙනව ඇති දැන් සීත ගඟුලේ සද්දේ. මම ඔය පිටිපස්ස බල ෆෝන් එක ට්‍රයිපොඩ් එකේ තියලා මේ ෂොට් එක ගත්තේ. බොහොම පරිස්සමෙන් මේ වැඩේ කරන්න ඕන. මොකද මේ දවස්වල කිසිම කෙනෙක් විශ්වාස කරන්න බෑ කවුරු හරි එනවද කියලා පිටිපස්සෙන් බල තමයි මම ඔය යන්නේ. ගයිස් පුංචි ලෝකාන්තය තියෙනවා. මේ දැන් මේ විදිහ අත්තලක් තියෙන්නේ. අර කැලේ වගේ ගල් වලින් උඩට නැගලා එන්න තියෙන ටික පහු කරලා මේම හවහම ඔයාලට පුංචි ලෝකාන්තය හම්බ වෙනවා. අපි යන් ඉස්සරහට. 5:13යි වෙලාව. ටාගට් කරපු විදිහට සීත ගඟුලට තාම යන්න බැරි වුණා. ඔයාලට පේනවා ඇති මේ ලයිට්ස් දාලා දැම්ම තියා ලයිට්ස් දාලා. ඉතින් පරිස්සමට ඇත්තටම හොඳයි මේ වගේ වෙලාවක යන කට්ටියට. මම මෙතනින් නම් පල්ලමක් තියෙන්නේ යන්න. අපි යමු ඉස්සරහට.
දෙවනි නෙමෙයි තුන්වෙනි හරි දෙවනි හරි තුන්වෙනි හරි අම්බලමට ආවා. මං හිතන්නේ දෙවනි අම්බලම. ඒ සැරේ නම් මේ ටිකේ නාන්න පුළුවන් වුණා. මේ සැරේ බෑ. මං හිතන්නේ මෙතන මොකක් හරි හදනවා ඒගොල්ලෝ මට නම් තේරෙන්නේ නැහැ. පිටිපස්සේ තමයි නා ගන්න වෙන්නේ. ෆොටෝස් ටිකක් ගන්න නම් ඕන සෙනග වැඩි නිකන් ලැජ්ජයි වගේ ගන්න. අපි බලමු. වෙලාව 6:13යි. මං ඉස්සෙල්ලා මෙතනට එනකොට සෑහෙන සෙනගක් මෙතන හිටියා. දැන් නම් සෙනග නෑ. මම සීත ගඟුලෙන් නා ගන්න හදන්නේ චුට්ටක්. වෙන නා ගන්න තැනක් නැහැ. ඉස්සරහා නම් වතුර ටික ෂෝක් ඒ වුණාට එතනට දැන් කලින් අවුරුදු වල යන්න දුන්නට දැන් යන්න දෙන්නේ නැහැ. ඉතින් දැන් නා ගන්න තමයි හදන්නේ. අපි යමු වතුරට. සීතලයි. Oh my god. Guys, මාළු ටිකක් ඇවිල්ලා මට ෆිෂ් තෙරපි එකක් දෙනවා. හරිය නාල වැඩක් නෑ guys, වතුර නැහැ. ඒ නිසා මං යනවා අන්න අර ඈතට. යමු අපි. මේ තියෙන්නේ අවට මාරම ලස්සනයි. මෙන්න මේ වතුර වලේ මම දැන් නාන්නයි යන්නේ. මම දැන් තනියම එද්දී ගොඩක් අය මගෙන් අහනවා නඩේ අතෑරුණාද කියලා. නඩේ දාලා ගියාද කියලා. ඇයි අනේ ඉතින් නඩයක් එක්ක විතරද අපිට එන්න පුළුවන්. නෑවා නාලා ඇවිල්ලා ටී එකක් හදාගත්තා. නාලාවා සීත ගඟුලෙන් දැන් පොත්තුමි එකයි කිරි එකයි හදාගත්තා. ආයේ යන්න හිතන් ඉන්නවා ඊගාව අම්බලමට. අපි බලමු වෙලා ඇති වේවි කියලා. දැන් වෙලාව 8:37යි. ඔන්න දැන් ආයෙත් පිටත් වෙන්න ගත්තා. සීත ගඟුල අම්බලමෙන් කාලා ඊට කලින් නෑවා. නාලා ඔක්කොම රෙඩි කරගෙන දැන් යන්න හදන්නේ. මං ගෙනාපු ඔක්කොම මම ගත්තා. එහෙනම් අපි යමු ඉස්සරහට. පොඩ්ඩක් පරක්කු වුණා. කඩේකට ගිහලා ෆෝන් එක charge කරගත්තා. මෙන්න තවත් අම්බලමක් හැන්දල කියන අම්බලම. අපි යමු ඉස්සරහට. මං හිතන්නේ දැන් 9:05. 9:00 විතර ඇති. ගොඩක් කට්ටිය උඩට ගිහිල්ලා තියෙන්නේ. මං එක්ක ඉතින් ඔයාලා යන් ඉස්සරහට. සීතල කොච්චර තිබ්බත් මේ වෙලාවේ මම වේගෙන් උඩට නැග්ගා. අන්න ඒ නිසා මට සෑහෙන්න දාඩිය දාලා තිබ්බේ. ඉතින් මං ආයෙත් පැය කිහිපයකට පස්සේ කඩේකින් නතර වුණා. ඉතින් ඔයාලා මේ දකින්නේ කඩේ. guys වෙලාව බලන්න. වෙලාව රෑ 10:06යි. ඉතින් සිරිපා කරුණා කරන්න යනවා මම. සීත ගඟුලෙන් නැවතුණා. ඊට පස්සේ කඩවල දෙකක නැවතුණා. දැන් දිගටම මම නගිනවා. කිසි කෙනෙක් නෑ අවට. මට මාර සතුටුයි. ඒකට හේතුව තමයි මම මේ සෑහෙන්න කියන්නේ මාස 3කින් විතර මේ ආවේ. පරිසරය විඳින්න, පරිසරයත් එක්ක මොහොතක් ගත කරන්න මට ඒ නිසා මාර සතුටුයි. පොඩක් ඉඳගෙන ඉන්නවා. ඉතින් මන් දන්නේ මං අද පිරිලා ඉන්නේ. ඇත්තටම මම සෑහෙන්න පිරිලා. ඔයාලට බෑක් කැම් දාලා පෙන්නන්නම් මේ ආවට. guys සෙරප්පු දෙක දාගත්තා. කකුල් දෙකේ මඩ ගණන් ගන්න එපා. ෂූස් දෙක තෙමිලා තියෙන්නේ. රෑ 10:07යි වෙලාව. සිරිපා කරුණා කරන්න යනවා කුරුවිටින්. ඊගාවට මට හම්බ වුණා දන්සලක්. ඉතින් ගොඩක් සීතල වෙලාවක මහන්සි වෙලා ඉන්න වෙලාවක උඩට නගින මිනිස්සුන්ට මේ වගේ කෝපි දන්සලක් ඒ වගේම තව කැවිලි ජාතිත් තිබ්බා. ඉතින් මේ දන්සල දීපු අයට ගොඩාක් පින්. ඔයාලට පේනවා ඇති දැන් උඩමළුව.
1:14යි වෙලාව. සෙනග ඉන්නවා දැන්. පල්ලෙහැනුත් කට්ටියක් එනවා. අපි යන් උඩට තාම දැන් පැය 3ක් විතර නගින්න තියෙනවා. ආන්තර 1:46යි ඔන්න දැන් ඉන්නවා සෑහෙන සෙනගක්. හැරමිටි පහන ගාව ඉන්නේ තාම. කට්ටියක් මගේ බෑග් එකත් උස්සගෙන ආවා. මේ මල්ලිලා ටිකක් අන්න අතන ඉන්නේ. තව ඉතින් යන්න තියෙනවා. මං හිතන්නේ තව පැය 3ක් විතර යන්න තියෙනවා. මෙතන ඉතින් අවශ්‍ය දේවල් ගන්න කඩයක් එහෙමත් තියෙනවා. ලොකු දුරක් මම කැලේ මැද්දෙන් තනියම ආවා. ඉතින් 1:14ට විතර ඔයාලට දාපු වීඩියෝ එකේ දකින්න ඇති සෑහෙන්න පිරිසක් එකට එකතු වුණා. ඉතින් එතනදී තමයි මට මේ මල්ලිලා ටිකව හම්බ වුණේ. මට බෑග් එක අරන් යන්න පුළුවන්කම තිබ්බත් බෑග් එක දෙන්නක් අපි ටික දුරක් අරන් යන්නම් කියලා මේ මල්ලිලා මගෙන් බෑග් එක ඉල්ලගත්ත. ඇත්තටම මේ වගේ කිසිම යටි අරමුණක් නැතුව මිනිස්සුන්ට සෑහෙන්න මේ මල්ලිලා උදව් කරා. මම දැක්කා සමහර මිනිස්සුන් උඩට නගනවා. ඉතින් ඒ වගේ මල්ලිලාට ඒ වගේ පිරිමි ළමයි හදපු අම්මලා තාත්තලාට මාරම රෙස්පෙක්ට්. ගම්මානවල මම තනියම ට්‍රැවල් කරද්දි මට ඒ වගේ කට්ටිය ගොඩාක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට මම මාරම ආදරේ. ඒ වගේ හොඳ මිනිස්සු මට ගොඩාක් හම්බ වෙලා තියෙනවා. ගොඩාක් තැන්වල මම ට්‍රැවල් කරන්න යද්දි. වෙලාව 2:30යි. මකර තොරණ ගාවට ඇවිල්ලා ඉන්නේ. දැන් නම් සෙනග ඉන්නවා සෑහෙන්න. ලයිට්ස් දාලා හැමදැනම හම්බෝ සීතලයි ඉන්න බෑ. වෙවුලන මේ ඔක්කොම ගල් වෙලා තියෙන්නේ. මාරම සීතලයි. මෙන්න මේ පැත්තෙන් ඉඳලා තමයි ආවේ. සෙනගෙනවා දැන් නම් ළඟම. වෙලාව පාන්දර 5යි. චුට්ටක් නිදිය ගත්තා මකර තොරණ ළඟ අම්බලමේ. මම හිතන්නේ පැයක් වගේ නිදිය ගත්තා. නිදියගෙන උඩට ආවා. දැන් ඉන්නේ කඩේක. පෙන්ටි එකක් බොනවා. හම්බෝ මෙච්චර සීතලක් නම් මට කවදාවත් දැනලා නැහැ. මාරම සීතලයි guys. සෙනග ඉන්න සෑහෙන. guys bags තිබ්බ පල්ලෙහා කඩේකින්. මම පේනවා දැන් පාන්දර 5 කොහොමද උඩට යනකොට තව පැයක් දෙකක්වත් යයි. තව පල්ලෙහාත් අම්බලමක් තියෙනවා. උඩ අම්බලමක් තියෙනවා. ඒ අම්බලමෙන් චුට්ටක් නතර වෙලා තමයි යන්නේ. ඉතින් ඔය වීඩියෝ එක ගත්තේ එතන හිටපු තවත් එක්කෙනෙක්. මං ඉතින් ඔය කාට හරි කියලා වීඩියෝස් ටික ගන්නවා guys. දැන් තමයි උඩට නගින්න ගත්තේ. මෙන්න පාර. ඒ රත්න පාර සහ පලාබද්දර පාරට යන්න පුළුවන් මේ පාරෙන්. මේ හැටන් පාර. දැන් වෙලා මං හිතන්නේ උදේ 8:05. දැන් තමයි නගින්න උනේ. මොකද මේ බෑග්ස් ටික පල්ලෙහා බුද්ධ අම්බේ මාර සීතලක් තිබ්බේ. ඒ සීතල නම් මට දරා ගන්න බැරි වුණා. ඒ නිසා අන්තිමට තියෙන අම්බලමේ අතර වෙලා දැන් තමයි උඩමළුවට යන්න නගින්නේ. පැය භාගයක් වගේ යද්දි මං හිතන්නේ උඩමළුවට යන්න පුළුවන්. ඒ සීතල නම් මට දරා ගන්න බැරි වුණා. තාමත් සීතලයි. මේ තොල් ඔක්කොම පැරිලා ගිහිලා තියෙන්නේ. මාරම අමාරු guys. බෑග් එක කොච්චර බර වුණත් මට එක දිගට උඩට නැග්ගකි. ඒ වුණාට සීතල ආවට පස්සේ මම වීක් වෙනවා. ඉතින් ඒ හේතුව නිසාම පල්ලෙහා තිබ්බ අම්බලමේ මම නතර වුණා පාන්දර. මට මතක විදිහට 3ට විතර. ඉතින් පාන්දර 3ට නතර වෙලා තමයි ආයෙ නගින්න පටන් ගත්තේ. ඔයාලා බලන්නකෝ සීතල වැඩිකමට මගේ ඇස් දෙකත් ඉදිමිලා තියෙන්නේ. මේ සැරේ තමයි ඇත්තටම සීතල කියන්නේ මොකද්ද කියලා මම දැනගත්තේ. එච්චරට සීතලයි මන් දන්නේ. මට විතරක් නෙමෙයි ඒක අනිත් අයටත් සෑහෙන්න වැඩිපුර දැනෙලා තිබ්බා.
මේක තමයි උඩට යද්දි මළුවට යද්දි හම්බ වෙන අන්තිම කඩේ. ඉදිකටු පහන. ඔයාලට පේනවද මේ තියෙන මකර තොරණ? ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්නන්න නැති. එතකොට මෙන්න මේ තියෙන්නේ දැන් ටිකකට කලින් නතර වෙලා හිටපු තැන. මේ ඉදිකටු පහන ගාව තිබ්බ ආපන ශාලාව නෙමෙයි අන්තිම එක. ඇහැල කණුව ආපන ශාලාව. මේ තියෙන්නේ මේක තමයි අන්තිම එක. ඇහැල කණුව ගාව හුලං කපොල්ල සීතලයි මාරම් විදියට. උඩමළුව පේන මානෙට ඇවිල්ලා ඉන්නේ. උඩමළුවට ගිහිල්ලා දැන් පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. සිරිපාද කරුණා කරලා මෙන්න මේ පාරෙන් තමයි ආවේ හැටන් පාරෙන්. ඉතින් තව චුට්ට දුරකින් පඩිපෙළ අහු වෙනවා. ඔයාලට පේනවා ඇති මේ වගේ මේ මං හිතන්නේ මේ හරියෙන් වගේ පඩිපෙළ මට තියෙනවා. ඒ නිසා මේ තරම් අමාරු නෑ. මේක නම් චුට්ටක් අමාරු වුණා එන්න. ඉතින් අපි යමු පල්ලෙහාට. පල්ලෙහාට යනකොටත් මාත් එක්ක රැඳිලා ඉන්න. කොහෙවත්ම යන්න එපා. මං දන්නවා මට පරක්ක වෙලා තියෙන ෆෝන් එකේ charge එකක් නෑ. ඉක්මනින් යන්න ඕනේ කියලා. ඒ වුණාට මම දකින්න ලස්සන තැන ඔයාලට නොපෙන්නව ඉන්න මට හිතෙන්නෙම නෑ. මේ බලන්නකෝ. මාරම ලස්සනයි. බෑක් කැම් එක දාලා පෙන්නන්න පොඩ්ඩකින්. ඔන්න ඔතනින් පඩිපෙළ ටික පටන් ගන්නවා. එතනින් මම බහින්න ඕන. ඊට කලින් මේක බලන්න. මාරම ලස්සනයි. හරි ඔන්න රත්නපුර පාරේ ඉඳලා හැටන් පාරේ මෙන්න මේ පඩිපෙළවල් බහින්න යන්නේ මම දැන්. ඔයාලා එනවනම් මේ දිගේ ඇවිල්ලා උඩමළුවට යන්න මෙතනින් යන්නත් පුළුවන්. ඒ වුණාට මම රත්නපුර පාරෙන් ආවේ. මොකද යම්කිසි දුර ප්‍රමාණයක් මේ පාර ටිකක් දුෂ්කර වුණා. දුර ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ නිසා මම ආවේ රත්නපුර පාරෙන් කෙලින්ම හැටන් පාරට වැටෙන්න. අපි යමු ඉස්සරහට. ගයිස් මේ තියෙන්නේ සීත ගඟුල. සාමාන්‍යයෙන් සිරිපාදයට කෝඩු වෙන අය, ඒ කියන්නේ පළවෙනි පාරේ යන අය අනිවාර්යයෙන්ම මේ වතුරෙන් නාගෙන එන්න ඕනේ කියලා කියනවා. මට මතකයි ගිය සැරේ මම ආපු වෙලාවේ මමත් නාගෙන ආවා. ඉතින් පල්ලෙහාට බැහැගෙන යනකොට මට තවත් සුන්දර මිනිස්සු ටිකක්ව හම්බුණා. ඉතින් අයිඩෙක්ස් එකේ කට්ටිය. ඉතින් කකුල් වල එහෙම අමාරුකම් තියෙනවා නම් උඩට නගින කට්ටියට පල්ලෙහාට බහින කට්ටියට කතා කරලා එයාලා ඉතින් මේ වගේ බාම් ගාලා හොඳ මසාජ් එකක් දෙනවා. ඉතින් මටත් කතා කරලා මගේ කකුලටත් හොඳ මසාජ් එකක් දීලා මගේ ඔළුවටත් බාම් ගෑවා. ඉතින් thank you very much අයිඩෙක්ස්ලා මේ කරන වැඩේ ඇත්තට මගේ කරන්න ඕන. මේ වෙලාවේ ගොඩාක් කට්ටිය මම දැක්ක මෙයාලට කියලා බාම් ගා ගන්නවා. මේ මසාජ් එක කොච්චර හොඳයිද කියලා කියනවා නම් මගේ ඇස් දෙකත් පිය වුණා guys. වෙලාව 3:37යි. ගංගුල තැන්නේ ඉන්නේ. බයිබ පල්ලෙහාට. මේ වෙලාව නම් සෑහෙන ලොකු අවුවක් තිබ්බා. සෑහෙන පිරිසක් උඩට නගින ගමනුත් එක්ක හිටියේ. ගංගුල තැන්නේ ඉන්නේ. සිද්ධාලේ එතනිනුත් නතර වුණා නෙවෙයි. කිව්වා බීලා යන්න කියලා සිද්ධාලේප අසමෝද ගන්තේ. ඉතින් මේ ඇත්තටම මේ වැඩේ මාර හොඳයි. අයිඩෙක්ස් එකෙත් එහෙමයි මාර විදිහට මේ උඩට පල්ලෙහාට යන මිනිස්සුන්ට මාරම හොඳ සර්විස් එකක් දෙනවා ස්වේච්ඡාවෙන්. ඒ වගේ දේවල් ඇත්තටම අප්‍රීෂিয়েට් කරන්න ඕනේ. මේක මාරම රහයි. මේක සිද්ධාලේ දෙකින් කරන්නේ. ඇත්තටම guys පරිසරයත් එක්ක කරන මේ ගනුදෙනුවලදී මට වෙලාවක් කලාවක් නැහැ. මම මේ මොහොතේ ජීවත් වෙනවා. මේ මොහොත උපරිමයෙන්ම විඳිනවා. ওই වෙලාවෙත් මට සෑහෙන්න පරක්කු වෙලා තිබ්බේ. හැබැයි මම හැටන් පැත්තෙන් යනකොට බලන්න තියෙන හැම දෙයක්ම යන්න තියෙන හැම කඩේකටම ගිහිල්ලා තමයි ගියේ. අන්න ඒ නිසා මට සෑහෙන්න පරක්කු වුණා. මොකද කොච්චර පරක්කු වුණත් මං හරි ආසයි මේ මොහොතේ ජීවත් වෙන්න.
අයිස්ක්‍රීම් එකක් ගත්තා. ඉස්සරහා තියෙනවල කකුල් මසාජ් කරන තැන විනාඩි 10ක්. රුපියල් 150යි. මේක කකා එතනට යන්න. මේ ආවට view එක මාරම ලස්සනයි. අවසාන හරියට ඇවිල්ලා ඉන්නේ. මකර තොරණ පාස් කරගෙන යන ගම. ඔන්න එහෙනම් මෙතනින් මගේ සිරිපාද vlog එක ඉවරයි. කුරුවිටින් නැගලා හැටන් වලින් බැස්සා. දැන් මම හිතන්නේ හවස 6ටත් කිට්ටුයි. මම සෑහෙන්න මේ තැන් වල කඩවලට එහෙම ගිහින් ආවේ. ඒ නිසා සෑහෙන්න පරක්කු වුණා. හරි එහෙනම් ආයෙත් ලස්සන vlog එකකින් අපි හම්බ වෙමු. bye.